ඉරිදා දවසක උදේ මාරවිල පල්ලි යන්න මේ පිටත් වෙලා මාරවිල පල්ලිය කිට්ටු වෙනකම් අපි ඔන්න ආවිල්ලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් මාරවිල පල්ලි අනිවාර්යයෙන්ම යනවා. ගිහිල්ලා අපි බඩු මුට්ටු ටිකක් අරන් ගිහිල්ලා කීප දෙනෙක්ට අනිවාර්යයෙන්ම බෙදනවා. දැන් ඔන්න ඔය යන ගමන් යන අතරතුරේ තමයි අපි බඩු ටික ගන්න හැබැයි. ඒකත් අපි මේ වීඩියෝ එකේ දැම්මා. බලමු තව යනවා අපි. අපි මේ ගමනට අපි පුළුවන් කට්ටිය සමාජ බොහෝ දුරට එකතු කරනවා. එදා පාරේ ඉතින් අපේ අම්මා තමයි අපිත් එක්ක ආවේ. කියන්නේ මමයි හස්බන්ඩ්ුයි බබයි අපේ අම්මයි තමයි යන්න පිටත් උනේ. අපි දැන් ගිහිල්ලා මාකට් එකකට ගිහිල්ලා අපි මෙදා පාර නම් 3 දෙනෙක්ට තමයි බඩු ගත්තේ. හැම මාසෙම අපි ගිහිල්ලා එහෙම ප්‍රමාණයක් නෑ 3ක් 5ක් එහෙම ඒක විදිහට ගන්න. මෙදසට අපි 3 දෙනෙක්ට තමයි ගත්තේ. ආලුයි අගදරට අවශ්‍ය බඩු මුට්ටු ටිකක්. මේ ටික අරගෙන අපි දැන් හදන්නේ පල්ලි යන්න. මේ ටික අරගෙන පල්ලි ගිහිල්ලා එමින් ගමන් තමයි බොහෝ දුරට අපිට පාරේ හම්බෙන කට්ටියකට අපි දෙන්නේ. මේ දැසට අපි වීඩියෝ කරේ නම් හැබැයි එක්කෙනෙක්ට දෙන එකක් විතර අපි සාමාන්‍යයෙන් එහෙම දෙනේම වීඩියෝ කරන්නේ නැහැ. එදා පාර අපි එක්කෙනෙක්ට දෙන එකක් විතර වීඩියෝ කරා. අපි ඒකට එච්චර කැමති නැහැ මේ වීඩියෝ දෙනේම වීඩියෝ කරන්න. එදා පාර අපි ඒත් එකක් විතරක් ගත්තා. මේ මාරවිල පල්ලියේ දිග පොලිමක් තිබුණා ඒ කුරුසියේ සිපාචාරය කරන්න. අම්මගේ දෙකේ එදාට දෙක හැප්පෙන්නේ අම්මගේ දෙකම පේන්නේ. ඉතින් අපිට හරි සතුටුයි අපිට හරි සතුටුයි. අපිට මාන හිතට සහනයක්. අපි ඉතින් හැම මාසෙම පුළුවන් විදිහට අපිට පුළුවන් විදිහට දෙයක් කරනවා. අපි ළඟට ආවේ. දැන් මේ දැන්